අපි ගමු අපි අර 90ක් කිලිම ස්පර්ශකයක් නිසා මුලින්ම අපි ගමු OAP කියලා ගන්න පුළුවන් නැත්නම් XAP කියලා ගන්න පුළුවන් OAP පාඩහයි මේක XAP කියලා ගන්න පුළුවන් ප්‍රශ්නේ නැත්නම් BAP කියලා ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ එකම අකුරු එකම කෝණේ කියවෙන්නේ හරි XAP ඔයගොල්ලොන්ට ගෙදරදී නමක් කියන ඉස්කෝලේදී නමක් කියන එහෙම තියෙනවනේ ඒක නම් කාඩ් දාලා තියෙනවා ඒ වගේ තමයි හරි ඒක නම් තියෙන එකම කෝණයට BAP කියලා කියන්නත් පුළුවන් OAP සමානයි OAP සමානයි අංශක 90යි හේතුව ස්පර්ශකයේ ලම්බයි අරයට right ස්පර්ශකයේ සහ අරය අතර කෝණය අංශක 90යි PAR ස්පර්ශකයේ කෙල්ලි ගණන් ස්පර්ශකයේ අරයට ලම්බ වේ කියලා ඔන්න ඉලිය හරි ඒගොල්ලෝ දන්නවා ස්පර්ශකයේ කෙල්ලි ගණන් මේ බලන්නේ ගන්න ගණිතය සම්බන්ධ දැනුමක් තියෙන ගුරුවරු කිසිම දෙයක් නොදන්න කට්ටිය නෙවෙයි ඒතකොට ඒගොල්ලෝ දන්නවා මේක අඳුරගත්තා කියලා හරි එතකොට ඒක 90යි එහෙමනම් දැන් අර කෝණ දෙක එකතුව ගමු CPA කියන්නේ අංශක 90යි CPA කෝණය අංශක 90යි එයාට එකතු කරනවා අපි PA OAP නැත්නම් PAO OAP සමානයි අංශක 90 90යි කියන්නේ අංශක 180යි නමුත් මේවා මොනවද වෙන්නේ නමුත් මෙන්න මේ වාක්‍යයෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න ලියන හැටි හරි නමුත් මේවා මිත්‍ර කෝණ වේ එම නිසා මොකද වෙන්නේ CP පාදය සමාන්තරයි AX පාදයට AX එහෙම නැත්නම් AB AO මොකක්ද පාදයක් කියන්න පුළුවන් හරි මේ දෙන්න සමාන්තරයි කියලා කිව්වොත් හරි ඊළඟ පියවරේ දිනනවා ඒක සමාන්තරයි කියපු නිසා දැන් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම දැන් අපි ගමු OCA කෝණය සමානයි OAC ඒක ලියන්න පුළුවන් හේතුව COA සමද්විපාද ත්‍රිකෝණය නැත්නම් වෘත්තයේ ආරය යන්නේ මොකක් හරි ලියන්න පුළුවන් හරි CAO ත්‍රිකෝණයේ CAO ත්‍රිකෝණයේ මොකද CO සමානයි OA සමානයි වෘත්තයේ ආරය සමද්විපාද ත්‍රිකෝණ කියලා ලිව්වත් ඇති. හරිද? මෙතන සමද්විපාද ත්‍රිකෝණ කියලා ලිව්වත් හරි. හරි. ඒතර CA OCA සමානයි OAC OAC ඊට පස්සේ OAC PCA සමානයි OAC ඒකට හේතුව ඒකාන්තර කෝණ අපි කලින් සමාන්තරයි කියලා තියෙනවා පාද දෙක. එහෙනම් මෙන්න මේ අවස්ථා දෙක මේ වගේ ප්‍රත්‍යක්ෂයක් වගේ මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ A සමාන වෙනවා B ට C සමාන වෙනවා B ට. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ දෙන්න සමානයි කියලා A සමානයි C ට. හරි. එතනින් අපිට ගන්න පුළුවන් OCA කෝණය සහ PCA කෝණය දෙන්නම OAC කෝණයට සමාන වෙලා. එහෙනම් අපිට එතනින් කියන්න පුළුවන්. ඉතින් කියන්න පුළුවන් OCA කෝණය සමාන වෙනවා PCA කෝණයට. එම නිසා හරි සමාන වෙනවා. දැන් කියන්න පුළුවන් මේ කෝණ දෙක සමාන වෙන්නේ මේ ජායෙන්. කෝණ දෙක සමාන වෙනවා අනිවාර්යෙන් CA කියන්නේ සමච්ඡේදකය. එම නිසා CA යනු PCOE සමච්ඡේදකය වේ කියලා ඉතින් අපිට කියන්න පුළුවන්. නැති තාම පහසු ගානක් හරි මේ පොඩ්ඩක් මේ සම්බන්ධතාව ටික දැකලා මේ පොඩ්ඩක් පිළිවෙත් ලියා ගන්න පුළුවන්. හැකියාව හදාගන්න මේ වෘත්ත යාන්ත්‍රය කියන්නේ ඉතාම පහසු. දානක් මම හිතන්නේ පේපරේට මම දැක්ක පහසුම ගාන තමයි මේක. රයිට්
ඊට පස්සේ කියනවා DAR ට සමාන කෝණ දෙකක් හේතු දක්වමින් සඳහන් කරනවා. DAR බලමු DAR කියන්නේ කවුද කියලා. DAR කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ කෝණය මම නිල් පාටින් මාර්ක් කරන එක DAR කියන්නේ. ලොමිලක්කම් දෙකක් බලමු. DAR දැන් මේ වීඩියෝ කොටස් දෙකකින් පිළිතුරට සමන්විත වේවි. එන්නොත් එහෙම මේ කොටස් දෙකක් විදිහට දානවා මම. එතකොට මේ කොටස සම්බන්ධ වෙනකොට දෙවෙනි කොටසේ එන්නොත් පළවෙනි වීඩියෝ එකයි බලලා ඉන්න වෙයි ඔයාලට. හරි ක්‍රමලක්කම් දෙකේ කියනවා DAR ට සමාන කෝණයක් නම් කරමු කියලා. කෝණ දෙකක් හේතු දක්වමින් නම් කරමු කියලා. අපිට එක හේතු කෝණය එකක් නම් කියන්න පුළුවන් ලේසියෙන්ම. DAR ට සමාන වෙනවා මෙන්න මේ කෝණය. කලින් කොටස ඔප්පු කරපු නිසා මම මෙන්න මේ ටික පොඩ්ඩක් මකා ගන්නවා. DAR ට සමාන මෙන්න මේ කෝණය. ACX ඒකට හේතුව තමයි පුතේ ඕගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම වෘත්තයක් ඇඳුවොත් වෘත්තයේ ස්පර්ශකයයි ජායයි අතර කෝණය මෙන්න මේක මේ කෝණය මේක අපි කියන මෙන්න මේකේ ඒ ජාය මේ පැත්තට පිටින් මේක ඒකාන්තර උතකණ්ඩය කියලා ඒ ඒකාන්තර උතකණ්ඩයේ හැදෙන කෝණයට සමාන වෙනවා. මේකේ ස්පර්ශකය යට තියෙන්නේ මේක ජාය මම නිල් පාටින් දාන්න කොළ පාටින් දාන්න ජාය මේක ජාය නිල් පාටින් තියෙන්නේ මේ නිල් පාටින් රතු පාටින් රෝද පාටින් මේක ස්පර්ශකය ජාය අතර කෝණය තමයි මේ තියෙන්නේ. ඒ කෝණය සමාන වෙනවා මෙන්න මේ ඒකාන්තර උතකණ්ඩේ ජායෙන් අනිත් පැත්තට බෙදෙන ඒකාන්තර උතකණ්ඩේ කෝණයට සමාන වෙනවා. එහෙනම් ඒ ක්‍රමය අනුව ගන්න පුළුවන් අපිට DAR කෝණය සමාන වෙනවා ACD කෝණයට. ACD කෝණයට ඒකට හේතුව දක්වන්න කියනවා. ඒකට හේතුව ඒකාන්තර වෘත්ත කණ්ඩයේ කෝණ. හරි. ඒකාන්තර වෘත්ත කණ්ඩයේ කෝණ. ඊට පස්සේ අපිට තව සමාන කෝණයක් සමානයි කියලා කියන්නම්. මෙන්න මේක සමානයි කියලා අපිට පේනවා මේ කෝණයට. මෙන්න මේ මම මේ කොළ පාටින් මාර්ක් කරන කෝණයට සමාන වෙනවා. මෙන්න මේ කෝණයට සමාන වෙනවා. සමාන කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ CD කියන පාදයේ PAR කියන පාදයට මෙන්න මේ දෙන්න සමාන්තරයි කිව්වොත් තමයි සමාන කරන්න පුළුවන්. ඒකාන්තරයෙන් ගුණ වෙන ඉස්සර දකුණක් තියෙනවා කියලා. ඒ දෙන්න සමාන්තර කරන්න කියලා කියන්න පුළුවන් පුතේ. මෙන්න මේ කෝණ දෙක අංශක 90ක් වෙන නිසා මොන කෝණ දෙකද මම මෙතන පාටින් මාර්ක් කරන මෙන්න මේ කෝණයයි CXA කෝණයයි මෙන්න මේ PAX කෝණයයි මේ කෝණ දෙක අංශක 90යි. අංශක 90යි නමුත් මේ මිත්‍ර කෝණ නිසා 181 අපිට ගන්න කියමු PAX ධන ධන AXC සමානයි අංශක 180යි. කලින් ඒක අපි දක්වලා තියෙනවා. හේතු විශේෂ දක්වන්න අවස්ථාවක් නැහැ. නමුත් මේවා මිත්‍ර කෝණ බැවින් කවුද සමාන්තර වෙන්නේ PAR නැත්නම් PR කියලා කියන්න පුළුවන් සරල දෙක සමාන්තරයි CD සමාන්තර වෙනවා. එහෙම සමාන්තර වෙන නිසා අපිට කියන්න පුළුවන් දැන් DAR සමාන වෙනවා ADX ට එහෙම නැත්නම් ADC ට ප්‍රශ්නයක් නැහැ. හරි. කොහොමද ඒකට හේතුව ඒකාන්තර කෝණ. ඔතනින් තව එකක් ගන්න පුළුවන්. එතකොට මේ බලන්න මෙතනත් අර මම මේ දෙකක් ලියුවා නම් ඇති. නමුත් මම ඕගොල්ලෝ දැනගෙන ඉන්න තව එකක් කියන්නම්. ඔතෙන් පුතේ මේ මෙන්න මම රතු පාටින් මාක් කරන මෙන්න මේ කෝණය. රයිට්. මෙන්න මේ කෝණය ස්පර්ශකය ජාය CA ජායයි PAR ස්පර්ශකය අතර කෝණය. ඒකම ඒකාන්තර CA ජායෙන් අනිත් පැත්තේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ වෙච්ච මෙන්න මේ කෝණයට. කොළ පාට කෝණයට සමානයි. මේකට සමානයි. හරි. එතකොට
ඒක සමානයි නෙමේ DAR මේ DAR හරි ඒක නිසා එතනින් ගන්න පුළුවන් වෙනවා DAR R සමානයි DAR සමානයි ADC අපි කලින් කිව්වා ADC සමාන වෙනවා ADC සමාන වෙනවා PACට ඒකාන්තර උත කණ්ඩය ඒකාන්තර උත කණ්ඩේ කෝණ එහෙමත් එහෙම කෙලිම අපිට කියන්න පුළුවන් DAR සමානයි ඒ නිසා DAR සමානයි PAC කියලා හරි එතන මේ හේතු දෙක දක්වන්න ඕන කියලා මහාචාර්යවරු බලාපොරොත්තු වෙනවා ඒ වෙලාවේ ඔයගොල්ලෝ මෙයන් දන්නවා දැනගෙන ඉන්න ඕන කියන දේ ඉතින් බොහොම අතිශය පහසු ගැටලුවක් හරි මේ පහසු ගැටලුව මම මේ පේපරේ තියෙන පහසුම ගැටලුව මේක මම හිතන්නේ මේ ජ්‍යාමිතිය ගැටලුව ඉතින් පොඩ ජ්‍යාමිතිය කොටස ඔයාලා අධ්‍යයනය කරන්න මුලින් ඉඳන් හරියට ඊටාම පහසු කොටසක් සහ ගණිතයේ තියෙන සුන්දරම සහ වැදගත්ම කොටසක්. ඉතින් එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් මොනගෙහෙම